වර්ෂ 1945 ජූලි මාසයේදී මෙක්සිකෝ කාන්තාරය එක්වරම ඇස් දෙක අන්ධ කරවන තරම් විශාල ආලෝකයකින් ආලෝකමත් වීම සිද්ධ වුණා. ලෝකය එවන් විටත් න්‍යෂ්ටික යුගයකට ඇතුළු වී තිබුණා. ඉන් සති 3කට පසු ජපානයට බෝම්බ දෙකක් හෙළුණු ලැබුව අතර ලක්ෂ ගණනක් වූ ජපන් වැසියන්ට ජීවිත අහිමි කරමින් පරම්පරා ගණනක් ආබාධිතයින් බවට පත් කරමින් දෙවැනි ලෝක යුද්ධය අවසන් වුණා. ඒ වගේම මේ න්‍යෂ්ටික කතාවේ තවත් පැතිකඩක් තියෙනවා. ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ ජීවිත ජීවත් කරවන නගර බලගන්වන දෙයක්. හැබැයි මේ සියල්ලම ආරම්භ වෙන්නේ එකම ප්‍රතික්‍රියාවකින්. ඒ තමයි න්‍යෂ්ටික විකණ්ඩනය. අප අවට පරිසරයේ තියෙන සෑම දෙයක්ම වගේ නිර්මාණය වෙලා තියෙන්නේ පරමාණු වලින්. ඒ පරමාණු වල ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වගේ උපපරමාණුක අංශු පවතිනවා. අපි සාමාන්‍යයෙන් දන්න රසායනික ප්‍රතික්‍රියාවලදී ඒ සඳහා දායක වෙන්නේ න්‍යෂ්ටිය වටා පවතින මේ ඉලෙක්ට්‍රෝන විතරයි. නමුත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී මේ පරමාණුවේ න්‍යෂ්ටියේ පවතින උපපරමාණුක අංශුත් මේ ප්‍රතික්‍රියාවන් සඳහා සහභාගී වීම සිද්ධ වෙනවා. න්‍යෂ්ටික විකණ්ඩනයේදී සිද්ධ වෙන්නේ විශාල පරමාණුක න්‍යෂ්ටීන් කුඩා පරමාණුක න්‍යෂ්ටීන් බවට බිඳ වැටීම. මේ න්‍යෂ්ටීන් බිඳ වැටීමේදී සිදුවන ස්කන්ධ හානිය නිසා බාහිරයට අති විශාල ශක්තිය ඒ අවස්ථාවේදී මුදා හැරෙනවා. මේ නිදහස් වන ශක්තිය අපිට අයින්ස්ටයින්ගේ E = mc වර්ගය කියන සමීකරණය ගණනය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන ශක්තිය තමයි අද වෙනකොට ලෝකයේ පවතින සෑම න්‍යෂ්ටික බලාකාරයකම ඒ වගේම න්‍යෂ්ටික ආයුධයකම භාවිතා වෙන්නේ. ලෝකයේ මේ ශක්තිය නිපදවා ගැනීම සඳහා සුලභවම භාවිතා කරන න්‍යෂ්ටික ඉන්ධනය බවට පත් වෙන්නේ යුරේනියම් 235 කියන සමස්ථානිකය. සමස්ථානික කියලා කියන්නේ එකම මූලද්‍රව්‍යයේ පවතින එකිනෙකට වෙනස් ස්වරූපයන්. මේවායේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා, ප්‍රෝටෝන සංඛ්‍යා, ඒ වගේම ඒවායේ තියෙන රසායනික ගුණ වගේ දේවල් එකිනෙකට සමානයි. හැබැයි මේවායේ එකිනෙකට වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවන් පවතිනවා. ඒ නිසාම ඇතැම් අවස්ථාවල මේවායේ තියෙන විකිරණශීලීතාවය වැනි භෞතික ගුණාංගයන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. විකිරණශීලී යුරේනියම් 235 සමස්ථානිකයේ න්‍යෂ්ටියකට වේගයෙන් ගමන් කරන නියුට්‍රෝන වලින් පහර දෙනකොට ඒවා බේරියම් සහ ක්‍රිප්ටෝන න්‍යෂ්ටි බවට බිඳ වැටීම සිද්ධ වෙනවා. ඒ වගේම මෙතනදී තවත් නියුට්‍රෝන 3කුත් නිදහස් වන අතර ඒවාට පුළුවන් කමක් තියෙනවා තවත් යුරේනියම් 235 න්‍යෂ්ටීන් වලට පහර දෙන්න. මේ නිසා මේ ප්‍රතික්‍රියාව දාමයක් විදියට අඛණ්ඩවම සිද්ධ වෙනවා. අපි මේ ප්‍රතික්‍රියාවන් දාම ප්‍රතික්‍රියාවන් එහෙම නැත්නම් චේන් රියැක්ෂන්ස් විදියට හඳුනා ගන්නවා. ඉතින් මේ ප්‍රතික්‍රියාවේදී හිතා ගන්න බැරි තරම් විශාල ශක්තියක් පරිසරයට නිදහස් වෙනවා. ඉතින් මේ සඳහා භාවිතා කරන යුරේනියම් අපිට කැනඩාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව සහ කසකස්ථානය වගේ ප්‍රදේශවලින් ස්වභාවිකවම සොයා ගැනීමට හැකියාව පවතිනවා. නමුත් ගැටලුව කියලා කියන්නේ අපිට මේ විදියට ලැබෙන යුරේනියම් වලින් 99.3%ක්ම පවතින්නේ යුරේනියම් 238 කියන සමස්ථානිකය වීම. මේක න්‍යෂ්ටික ඉන්ධනයක් විදියට භාවිතයට ගන්න පුළුවන් කමක් නැහැ. අපි න්‍යෂ්ටික ඉන්ධනය විදියට භාවිතයට ගන්න යුරේනියම් 235 කියන සමස්ථානිකය පවතින්නේ 100.7ක ප්‍රමාණයක් විතරයි. ඒ වගේම මේ සමස්ථානිකයන් දෙකම අපිට ස්වභාවිකවම ලැබෙන්නේ එකිනෙකට මිශ්‍ර වෙච්ච සමස්ථානික මිශ්‍රණයක් වශයෙන්. මේ නිසා අපිට සිද්ධ වෙනවා යුරේනියම් න්‍යෂ්ටික ඉන්ධනය විදියට භාවිතා කිරීමට ප්‍රථම ඒ මිශ්‍රණයේ පවතින යුරේනියම් 235 සමස්ථානිකයේ තියෙන ප්‍රතිශතය වැඩි කරගන්න. අනෙක් ගැටලුව බවට පත් වෙන්නේ සමස්ථානිකවල රසායනික ගුණ එකිනෙකට සමාන නිසා ඒවා රසායනික ක්‍රමවේදයන් භාවිතා කරලා එකිනෙකින් වෙන් කර ගැනීමට නොහැකි වීම. නමුත් යුරේනියම් 238 සමස්ථානිකයේ නියුට්‍රෝන 3ක් වැඩිපුර පවතින හින්දා ඒකේ ස්කන්ධය සාපේක්ෂව යුරේනියම් 235ට වඩා වැඩි. මේ නිසා අපිට කේන්ද්‍රාපසාරී බලය භාවිතා කරලා මේ සමස්ථානිකයන් එකිනෙකින් වෙන් කර ගැනීමට හැකියාවක් පවතිනවා. මෙතනදී මුලින්ම යුරේනියම් මිශ්‍රණය සල්ෆියුරික් අම්ලයත් එක්ක මිශ්‍ර කරලා යුරේනියම් ඔක්සයිඩය නිර්මාණය කරනවා. අනතුරුව ඒක ෆ්ලෝරින් එක්ක ප්‍රතික්‍රියා කරලා ලැබෙන යුරේනියම් හෙක්සෆ්ලෝරයිඩ් කේන්ද්‍රාපසාරී යන්ත්‍රයකට යොමු කරලා ස්කන්ධය අනුව සමස්ථානිකයන් එකිනෙකින් වෙන් කරගන්නවා. 5%-20% අතර යුරේනියම් 235 ප්‍රතිශතයක් සහිත යුරේනියම් න්‍යෂ්ටික බලාගාර සඳහා න්‍යෂ්ටික ඉන්ධනය විදියට භාවිතා කරනවා. ඒ වගේම 90%ක තරම් ඉතාමත් ඉහළ යුරේනියම් 235 ප්‍රතිශතයක් සහිත යුරේනියම් න්‍යෂ්ටික අවි නිපදවීම සඳහා භාවිතා කරනවා. න්‍යෂ්ටික අවි තුල භාවිතා වෙන්නේ මේ කතා කරපු දාම ප්‍රතික්‍රියාවන්ම තමයි. නමුත් ඒවා විනාශකාරී ස්වභාවයකින් සිද්ධ කිරීමට ඒ සඳහා විශාල යුරේනියම් පරමාණු සංඛ්‍යාව අවශ්‍ය කරනවා.
මේ නිසා මේ න්‍යෂ්ටික අවි නිර්මාණය කිරීමේදී ඒ සඳහා විශාල යුරේනියම් කුට්ටි භාවිතා කිරීම සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් තමන්ගේ න්‍යෂ්ටික අවියාවද පිළිබඳ තාක්ෂණය ඉතාමත් රහසිගතව පවත්වාගෙන යන නිසා ඒවා අධ්‍යයනය කිරීමට ලැබෙන අවස්ථා නම් ඉතාමත් දුර්ලභයි. නමුත් අපිට ලෝක ඉතිහාසයේ අවස්ථා දෙකකදී න්‍යෂ්ටික අවි එහෙම නැත්නම් පරමාණු බෝම්බ භාවිතා කරපු ආකාරය දැක ගන්නට පුළුවන්. ඉතින් මේවා පිළිබඳ අධ්‍යයනය කිරීම අපිට දල වශයෙන් මේවා වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වෙනවා. හිරෝෂිමාවට හෙළපු ලිටල් බෝයි කියන බෝම්බය ගන් ටයිප් මෙතඩ් එකක් භාවිතා කරපු න්‍යෂ්ටික අවියක්. ඒකෙදි කුඩා යුරේනියම් කුට්ටියක් විශාල යුරේනියම් කුට්ටියක වේගයෙන් ගැටීමට සලස්වා ඒ තුලින් දාම ප්‍රතික්‍රියාව ආරම්භ කරලා කිලෝටොන් 15ක ශක්තියක් පරිසරයට මුදා හැරීම සිද්ධ කළා. නාගසාකිවලට හෙළන ලැබූ ෆැට්මෑන් බෝම්බය මීට වඩා සංකීර්ණ ක්‍රමවේදයන් අනුගමනය කරලා තිබුණා. ඒකේ ප්ලූටෝනියම් ගෝලයක් හරය විදියට භාවිතා කරලා තිබුණු අතර ඒක යකඩ කොටස් වලින් ආවරණය වුණා. මේ සමස්ත ව්‍යුහය පුපුරා යා හැකි ආවරණයකින් ආවරණය වුණු අතර ආවරණය පුපුරා යාමේදී ඇතිවන කම්පන තරංගයන් නිසා අර ලෝහ කැබලි ප්ලූටෝනියම් ගෝලය දෙසට තෙරපීම සිද්ධ වෙනවා. මේ අතරතුරදී ප්ලූටෝනියම් ගෝලය ප්‍රසාරණය වීම සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී ඇතිවන ඉහළ පීඩනය සහ කම්පන තරංග නිසා දාම ප්‍රතික්‍රියාව ආරම්භ වෙලා කිලෝටොන් 25ක පිපිරීම් ශක්තියක් පරිසරයට මුදා හැරීම සිද්ධ වුණා. නමුත් ලෝක යුද්ධෙන් පසුව මේ දාම ප්‍රතික්‍රියාවන් මිනිසාගේ සුභසිද්ධිය වෙනුවෙන් භාවිතා කරන්නට යෙදුණා. ඒ න්‍යෂ්ටික බලාගාරවල විදුලි ජනනයට. මේ වන විට ඇමරිකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 20%ක්ම නිපදවනු ලබන්නේ මේ විදිහේ න්‍යෂ්ටික බලාගාරවලින්. ඒ වගේම යුරේනියම් ඝන සෙන්ටිමීටර එකක කුඩා කැටයකට පුළුවන්කමක් තියෙනවා බොරතෙල් බැරල් 250ක් මගින් නිපදවන විද්‍යුත් ශක්තියට සමාන ශක්තියක් ජනනය කරන්න. අනෙක් වැදගත්ම දේ තමයි මේ නිසා කිසිදු හරිතාගාර වායුවක් නිදහස් නොවීම. මේ න්‍යෂ්ටික බලාගාරවල න්‍යෂ්ටික ඉන්ධනය විදියට භාවිතා කරන්නේ යුරේනියම් 235 සමස්ථානිකය. මේ සමස්ථානිකයේ කුඩා කැට නිර්මාණය කරලා මේවා න්‍යෂ්ටික බලාගාරයේ පවතින පයිප්වල ආරක්ෂිතව තැන්පත් කරනවා. අනතුරුව ඒවා තුළදී පාලනය කරන ලද දාම ප්‍රතික්‍රියාවන් සිද්ධ කරමින් ඉතාමත් විශාල තාප ශක්තියක් ජනනය කර ගැනීම සිද්ධ කරනවා. මේ තාප ශක්තිය ජලය රත් කිරීම සඳහා භාවිතා කරනවා. මෙහිදී ජලය රත් වීමේදී නිදහස් වෙන හුමාලය භාවිතා කරලා ටර්බයින් කරකවලා ඒ ආශ්‍රයෙන් විදුලිය උත්පාදනය කිරීම සිද්ධ කරනවා. මේ ප්‍රතික්‍රියා සිදුවීමේදී මේ රියැක්ටර්ස් අසල ඉතාමත් විශාල වශයෙන් උෂ්ණත්වයේ ඉහළ යාම සිද්ධ වෙනවා. ඉතින් මේ උෂ්ණත්වයේ ඉහළ නැගීම පාලනය කර ගැනීම සඳහා සිතිලන කාරකයක් විදියට ජලය භාවිතා කිරීම සිද්ධ කරනවා. මේ නිසාම තමා මේ බලාගාර බහුතරයක් විශාල ජලස්කන්ධයන් ආශ්‍රිතව ඉදි කෙරෙන්නේත්. ඒ වගේම යම් හේකින් මේ උෂ්ණත්වය පාලනය කිරීම පාලනයෙන් ගිලිහි ගියොත් ඒ අවස්ථාවේදී මේ න්‍යෂ්ටික බලාගාරය ක්ෂණිකවම බෝම්බයක් බවට පරිවර්තනය වීම සිද්ධ වෙනවා. මේක අතිශය විනාශකාරී සහ පිහිසුණු අවස්ථාවක්. ඉතින් මේ තත්වයට තමයි අපි නියුක්ලියර් මෙල්ට්ඩවුන් එකක් විදියට හඳුනගන්නේ. නමුත් මේ බලාගාර ආශ්‍රිත ප්‍රධානම ගැටලුව බවට පත් වෙන්නේ අතුරු පළ විදියට නිර්මාණය වන විකිරණශීලී අපරාපවලට මොකක්ද සිද්ධ කරන්න කියන එක. දැනට මම කරන එකම දේ තමයි ඒවා ආරක්ෂිත බහලුම් වල තැන්පත් කරලා ආරක්ෂිතව ගබඩා කරන එක. කොහොම නමුත් පසුකාලීනව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගන්නවා මේ වගේ අහිතකර ප්‍රතිඵල නැති 100% හිතකාමී න්‍යෂ්ටික බලශක්ති ක්‍රමවේදයක්. එම නැත්තම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක්. ඒ තමා සූර්යයා පවා ශක්තිය නිපදවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව. මෙහිදී දීර්ඝකාලීන අධ්‍යයනවල ප්‍රතිඵලයක් විදියට චීන විද්‍යාඥයන් පිරිසක් සමත් වුණා කෘත්‍රිම සූර්යෙක් නිර්මාණය කරන්නට. ඉතින් මේ න්‍යෂ්ටික විලයනය සහ චීනය නිර්මාණය කරපු කෘත්‍රිම සූර්යයා පිළිබඳ අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඔයාලා සමහර විට වීඩියෝස් වලින් දැකලා ඇති න්‍යෂ්ටික බලාගාරවල ජලය ආශ්‍රිතව මෙන්න මේ විදියට නිල් පැහැති ආලෝකයක් නිදහස් වෙනවා. ඇත්තටම මේ ආලෝකය නිපද වෙන්නේ මේ ප්‍රතික්‍රියාවන් අතරතුරදී ඇතැම් ඉලෙක්ට්‍රෝන ආලෝකයේ වේගය අභිභවා ගමන් කරනකොට. ඉතින් ඒ ගැන දැනගන්න ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම දෙවැනි ලෝක යුද්ධ කාල සීමාවේදී නාසි ජර්මනිය විසින් නිර්මාණය කරපු භයානකම යුද උපකරණය වන එනිග්මා යන්ත්‍රය පිළිබඳ දැනගන්න ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් පුළුවන්කමක් තියෙනවා.